විසඳන්න x ඍණ 1 වාරයක් x ඍණ 2 සමානයි 0යි. එතකොට අපිට මේ වෙන වෙනම සාධක දෙක බිඳුවට සමාන කරන්න පුළුවන්. x ඍණ 1 සමානයි 0 හෝ x ඍණ 2 සමානයි 0. එතකොට x ඍණ 1 සමානයි 0ේදී ඍණ 1 මේ පැත්තට ධන 1ක් විදිහට ගෙනිච්චම x සමානයි ධන 1යි. මෙතන x ඍණ 2ේදී ඍණ 2 මේ පැත්තට ධන 2ක් විදිහට ගෙනිච්චම x සමානයි 2යි. රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් DBC හි විශාලත්වය සොයන්න. DBC කෝණයේ විශාලත්වය සොයන්න තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙනවා BCD කියන්නේ අංශක 90යි කියලා, CDA කියන්නේ අංශක 120යි කියලා දීලා තියෙනවා. එතකොට BDA කියන්නේ සරල රේඛාවක්නේ. එතකොට මෙතන ADC කියන්නේ අංශක 120යි නම් අපිට CDB කියන්නේ 60යි කියලා හොයාගන්න පුළුවන්. ඒ දෙක එකතු 180ක් වෙන්න ඕනේ සරල රේඛාවක් ඕන නිසා. එතකොට අපිට හොයන්න තියෙන්නේ DBC කියන කෝණය එක x කියලා ලකුණු කරගෙන BCD කියන ත්‍රිකෝණයට අංශක 190ට ඒ කෝණ ටික සමාන කරලා උත්තරේ හොයාගන්න පුළුවන්. x ධන 60 ධන 90 සමානයි 180යි කියලා. එතකොට x ධන 150 සමානයි 180යි. x සමානයි 180 ඍණ 150යි කියලා x සමානයි 30යි කියලා උත්තරේ. සුළු කරන්න 4 බෙදීම x ඍණ 1 බෙදීම 2x මේකේ පොදු හරය 2x පොදු හරය ගන්න නම් මෙතන පළවෙනි පදේ දෙකෙන් ගුණ වෙන්න ඕනි උඩත් දෙකෙන් ගුණ වුණාම 4 2 8යි 8 ඍණ 1 බෙදීම 2x එතකොට අපිට උත්තරේ එනවා 7 බෙදීම 2x කියලා. මිනිත්තුවට ලීටර් 60ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ධාරිතාව ලීටර් 420ක් වූ ටැංකියක් පිරවීමට ගතවන කාලය සොයන්න. එතකොට අපිට කාලය සමානයි මේකේ ධාරිතාව බෙදීම දීලා තියෙන ශීඝ්‍රතාවය කියලා ලියන්න පුළුවන්. එතකොට ධාරිතාව දීලා තියෙනවා අපිට ලීටර් 420යි කියලා. ශීඝ්‍රතාවය මිනිත්තුවට ලීටර් 60යි කියලා දීලා තියෙනවා. 420 බෙදීම 60 උත්තරේ එනවා අපිට මිනිත්තු 7යි කියලා. රූපයේ ABC ඍජුකෝණී ත්‍රිකෝණයකි දී ඇති තොරතුරු අනුව x යගය සොයන්න. ABC කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්ලු. එතකොට අපිට මේ ත්‍රිකෝණයට දාන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය. එතකොට පයිතගරස් ප්‍රමේය මේකට දැම්මම AC ඒ කියන්නේ කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතු. AC වර්ග සමානයි AB වර්ග ධන BC වර්ග කියලා ලියලා AC කියන්නේ 7 ධන x. ඒ කියන්නේ 7 ධන x ගේ වර්ග සමානයි AB වර්ග. ඒ කියන්නේ 8 වර්ග ධන BC වර්ග 6 වර්ග. එතකොට 7 ධන x ගේ වර්ගය සමානයි 8 වර්ග ධන 6 වර්ග. 7 ධන x ගේ වර්ගය සමානයි 8 වර්ගය 64යි ධන 6 වර්ග 36යි. එතකොට අපිට එනවා 7 ධන x ගේ වර්ගය සමානයි 100යි කියලා. 100 කියන්නේ 10 වර්ගනේ. එතකොට 7 ධන x ගේ වර්ගය සමානයි 10 වර්ගය. එතකොට දෙපැත්තම වර්ග අයින් කරාම අපිට දෙපැත්තම වර්ග අයින් කරන්න පුළුවන්. එතකොට 7 ධන x සමානයි 10යි කියලා එනවා. ඊට පස්සේ මේ 7 එහා පැත්තට ඍණ විදිහට ගෙනිච්චම x සමානයි 3යි කියලා උත්තරේ එනවා. රූපයේ දී ඇති තොරතුරු අනුව ABC කෝණයෙහි විශාලත්වය සොයන්න. ABC කියන කෝණය තමයි අපිට විශාලත්වය හොයන්න දීලා තියෙන්නේ. එතකොට අපි ඒක ඉංග්‍රීසි අකුරක් ඒ කියන්නේ x කියලා දාලා ලකුණු කරගන්න ඕනේ. දීලා තියෙනවා CED කෝණය 38යි, EDC කෝණය අංශක 40යි, CAB කෝණය අංශක 20යි කියලා. අපිට එතකොට CED ත්‍රිකෝණයෙන් හොයාගන්න පුළුවන් ECD කියන කෝණය. එතකොට 180ට සමාන කරලා එතන කෝණය හොයාගත්තම අපිට එනවා එතන කෝණය අංශක 102යි කියලා.
එතකොට ECD කෝණයයි ACB කෝණයයි ප්‍රතිමුඛ කෝණනේ. එතකොට ECD කෝණය සමානයි ACB කෝණය නිසා ACB කියන කෝණයත් අපිට අංශක 102යි කියලා ගන්න පුළුවන්. එතකොට ABC ත්‍රිකෝණයේ එක් කෝණයක් අංශක 20යි අනිත් කෝණය අංශක 102යි. අපිට තව එක කෝණයක් හොයාගන්න තියෙන්නේ. ඒක තමයි අපි x කියලා දාගන්නේ. ඊට පස්සේ x සමානයි 180 වරිණ 122 කියලා එනවා. x වලට අංශක 58ක් කියලා උත්තරේ. දී ඇති රූපයේ ABCD යනු O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය වේ. AB සමානයි AC සහ ABC සමානයි අංශක 40 නම් BDC කෝණයෙහි විශාලත්වය සොයන්න. ඒතර අපිට කියලා තියෙන්නේ ABCD කියන්නේ වෘත්තය මත පිහිටි ලක්ෂ්‍ය කියලා. මේක O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය. ඒතර තව දීලා තියෙනවා AB සමානයි AC කියලා. තව දීලා තියෙනවා ABC කෝණය අංශක 40යි කියලා. AC සමානයි AB නම් මේක සමද්විපාද ත්‍රිකෝණයක් නේ. එතකොට ABC කෝණය සමානයි ACB එකත් අංශක 40ක් වෙනවා. එතකොට ඉතිරි කෝණය අපිට එනවා 100යි කියලා. මේක වෘත්ත චතුරස්‍රයන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ 180යි. එතකොට x ධන 100 සමානයි 180යි. x සමානයි 80යි කියලා උත්තරේ. ලඝු හතර පාදයේ x සමානයි 3 නම් x යගේ සොයන්න. එතකොට අපි සූත්‍රය ලියා ගන්න ඕනේ. ලඝු a ගේ b සමානයි c. එතකොට ඒක ලියන්න පුළුවන් අපිට a ගේ c වෙනි බලය සමානයි b කියලා. එතකොට මේ ගානට අනුව a කියන්නේ 4යි, b කියන්නේ x, c කියන්නේ 3යි කියලා ලියා ගන්න පුළුවන්. එතකොට මේ a ගේ c වෙනි බලය සමානයි b ආකාරයට ඒක ලියාගත්තොත් එන්නේ අපිට 4 3 වෙනි බලය සමානයි x කියලා. 4 3 වෙනි බලය කියන්නේ x සමානයි 64යි කියලා උත්තරේ එනවා. 4 3 වෙනි බලය කියන්නේ 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4. 4 වරක් 4 16යි. ඊට පස්සේ ඒ 16ත් ආයෙ 4ෙන් ගුණ වුණාම 64යි කියලා උත්තරේ එනවා. දී ඇති ප්‍රස්ථාරයෙන් දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යාව 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කීයද? එතකොට මෙතන නාට්‍ය හා රංග කලාව. ඒ කියන්නේ අංශක 20ට තියෙන කෝණේ සිසුන් 30ක් තමයි නිරූපණය වෙන්නේ. අපි නැටුම් කියන කෝණේ දන්නේ නැති නිසා ඒකට x කියලා අකුරක් දාගෙන ඒ කෝණය මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ. සංගීතීය කෝණය අංශක 90යි, චිත්‍ර වලට 180යි, නාට්‍ය වලට 20යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේ සරල රේඛාව කෝණ 180ට සමාන කළා x ධන 90 ධන 20 සමානයි 180යි කියලා x සමානයි 70යි කියලා හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ නැටුම් වලට අදාළ කෝණය 70යි. මේ අංශක 20න් සිසුන් 30ක් නිරූපණය වෙනවා කියලා අපිට දීලා තියෙනවා. එතකොට අංශක 20ට සිසුන් 30ක් නම් අංශක 70ට කීයද කියලා හොයන්න ඕනේ. 20ට 30 නම් 70ට කීයද? ඒක සුළු කරාට පස්සේ අපිට එනවා 105 කියලා. ඒ කියන්නේ නැටුම් විෂය හදාරන සිසුන් සංඛ්‍යාව 105යි.